මේ කතාව සිද්ධ වෙන්නේ මීට අවුරුදු 100 ගණනකට කලින් ජපානයේ යුද සමයක. එක්තරා ප්‍රදේශයක් ආක්‍රමණය කරමින් සිටි ඉතාමත් දරුණු සෙන්පතියෙක් හිටියා. ඔහුගේ නම ඇසුණු පමණින් මිනිස්සු බියෙන් වෙවුලන්න ගත්තා. ඔහු යන තැන ගම්මාන ගිනි තැබුවා, මිනිස්සුන්ව මරා දැමුවා. දවසක් ඔහු එක්තරා කුඩා ගම්මානයකට කඩා වැදුනා. ගමේ හිටපු හැමෝම බියෙන් පලා ගියත් ඒ ගමේ තිබුණු පන්සලේ වැඩ හිටපු වයෝවෘද්ධ සෙන් ගුරුවරයා විතරක් පලා ගියේ නැහැ. ඔහු ඊටාම සම්සුන්ව භාවනා කරමින් පන්සලේම රැඳී සිටියා. මේ ආරංචිය අර දරුණු සෙන්පතියට ලැබුණා. ඔහු කෝපයෙන් පන්සලට කඩා වැදුනා. තමන් ඉදිරියේ කිසිම බියක් නැතුව ඉන්න මේ මහලු භික්ෂුව දැක්කම සෙන්පතියට තවත් කේන්ති ගියා. ඔහු තමන්ගේ තියුණු කඩුව එළියට අරගෙන භික්ෂුවගේ බෙල්ලට තියලා ගර්ජනා කළා. "මම කවුද කියලා තමුසෙට දන්නේ නැද්ද? ඇස් පිල්ලමක් ගහන ප්‍රමාණයටත් වඩා වේගයෙන් තමුසෙව මරලා දාන්න මට පුරුවන් බව තමුසෙට තේරෙන්නේ නැද්ද?" කියලා. ඒ වෙලාවේ ඒ සින්ගුරුවරයා ඊටාම සංසුන්ව සෙන්පතියාගේ ඇස් දිහා කිලින් බලලා මෙහෙම කිව්වා. "පින්වත, මම කවුද කියලා ඔබ දන්නවාද? ඇස් පිල්ලමක් ගහන ප්‍රමාණයටත් වඩා වේගයෙන් මරණයට මුහුණ දෙන්න මට පුරුවන් බව ඔබ දන්නවාද?" මේ වචන ටික ඇසුණු සෙන්පතියා ගල් ගැසුණා. තමන්ගේ ආයුධ බලයෙන් මිනිමැරුම් වලින් මුළු ලෝකෙම බය කරන්න පුළුවන් කියලා හිතාගෙන හිටපු සෙන්පතියාට මරණයට බය නැති මනුෂ්‍යත්වයේ ඉදිරියේ තමන් කොයිතරම් දුර්වලද කියලා තේරුම් ගියා. ඔහු තමන්ගේ කඩුව පහත දමා ඒ භික්ෂුවට වැඳලා එතනින් නිහඬවම පිට වෙලා ගියා. මිත්‍රුනි, මේ කතාවෙන් අපිට දෙන පාඩම හරිව ගැඹුරුයි. යුද්ධය කියන්නේ ජයග්‍රහණයක් නෙවෙයි. යුද්ධය කියන්නේ මනුෂ්‍යත්වයේ පරාජයයි. සැබෑ වීරත්වයේ තියෙන්නේ තමත් කෙනෙක්ව මරණ එකේ නෙවෙයි. තමන්ගේ ඇතුළාන්තයේ තියෙන ක්‍රෝධය සහ වෛරය පරාජය කරන එකේ. අද ලෝකයේ සිද්ධ වෙන යුද්ධ දෙස බැලුවම අපිට පෙනෙන්නේ දේශ සීමා අල්ලගන්න, බලය පෙන්වන්න කරන සටන් විතරයි. හැබැයි මේ හැම යුද්ධයකම අන්තිම ප්‍රතිඵලය තමයි අහිංසක මිනිස්සුන්ගේ කඳුළු, දරුවන්ගේ අනාගතයේ අහිමි වීම සහ මුළු පරම්පරාවකම මානසික බිඳවැටීම. යුද්ධයකදී කවුරු දිනුවත් ඇත්තටම දිනන්නේ මරණය විතරයි. ආයුධයකට පුරුවන් මනුෂ්‍ය ශරීරයක් විනාශ කරන්න. හැබැයි මනුෂ්‍යත්වයේ තියෙන සැබෑ ශක්තිය, ඒ කියන්නේ ආදරය සහ කරුණාව විනාශ කරන්න කිසිම ආයුධයකට බෑ. අපි මේ කතාවෙන් ඉගෙන ගන්න ඕන දේ තමයි අපේ ජීවිතවලත් අපි පොඩි දෙයකටත් අනෙක් අයට සටන් කරන්න, වෛර කරන්න පෙළඹෙනවා. ඒ හැම සටනක්ම පුංචි යුද්ධයක්. අපි උත්සාහ කරන්න ඕනේ අපේ හදවත්වල තියෙන ඒ යුද්ධකාමී සිතුවිලි පරාජය කරලා සාමය සහ අවබෝධය රජ කරවන්න. මොකද අවසානයේ ලෝකේ ඉතිරි වෙන්නේ ආයුධ පාවිච්චි කරපු අයට නෙවෙයි, ආදරේ බෙදා දීපු අයට විතරයි. මේ කතාව ගැන ඔයාලට මොකද හිතෙන්නේ? යුද්ධය ගැන ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් වටිනා සෙන් කතා සහ ජීවිතයට වැදගත් දේවල් දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තබා ගන්න. සාමය පවතින ලෝකයක් වෙනුවෙන් අපි හැමෝම එකතු වෙමු. ස්තුතියි.